හායි. අද මම කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක්. මේක ගොඩක්ම වැදගත් නර්සිං ස්ටුඩන්ට්ස්ලාට, එහෙම නැත්නම් හෙල්ත් කෙයාර් ෆීල්ඩ් එකේ වැඩ කරන අයට. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපේ හෝමෝන පිළිබඳ විශේෂ කරුණු දැනගන්න ඕනේ කාට වුණත් වැදගත් වීඩියෝ එකක් තමයි මම අද කරන්න යන්නේ. මම අද කතා කරන්න යන්නේ තයිරොයිඩ් හෝමෝනය ආශ්‍රිතව ගැටලුවක් වන හයිපර්තයිරොයිඩිසම් and හයිපෝතයිරොයිඩිසම් කියන මාතෘකා දෙක ගැන කතා කරන්න. මේ දෙකම අපිට හෝමෝනයට තමයි එන්නේ. එතකොට මුලින්ම අපි දැනගමු හයිපර් කියන වචනේ හයිපෝ කියන වචනේ තේරුම මොකක්ද කියලා. අපි යම්කිසි දෙයකට ඉස්සරහට හයිපර් කියලා දානවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඒ දේ ගොඩක් වැඩි කියන එක. හයිපෝ කියලා සඳහන් කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඒ දේ අපේ ශරීරයේ එහෙම නැත්නම් අඩුයි කියලා. එතකොට උදාහරණ වශයෙන් හයිපෝග්ලයිසීමියා කිව්වොත් අපේ ශරීරයේ තියෙන සුගර් ප්‍රමාණය එහෙම නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය අඩුයි. හයිපර්ග්ලයිසීමියා කියලා කිව්වොත් සුගර් ප්‍රමාණය ශරීරයේ තියෙන වැඩි කියන. එතකොට ඒ වගේම හයිපර්තයිරොයිඩිසම් කියලා අදහස් වෙන්නේ අපේ ශරීරයේ තියෙන TSH හෝමෝනය වැඩි කියන එක. හයිපෝතයිරොයිඩිසම් කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන TSH ප්‍රමාණය අඩුයි කියන එක. අපි දැන් මේ දෙක දැනගත්තනේ. එහෙනම් අපි බලමු මුලින්ම හයිපර්තයිරොයිඩිසම් කියන තත්ත්වය ගැන. මම මෙතන රූප සටහනේ දක්වලා තියෙනවා. මේක මම සාමාන්‍යයෙන් පාඩම් කරනකොට අඳපු එකක්. එතකොට අපේ ශරීරයේම මේ තියෙන බ්‍රේන් එක. එහෙම නැත්නම් මොළය. මොළය අපේ වැදගත් ඉන්ද්‍රියක් තියෙනවා හයිපොතැලමසය කියලා. ඊට පස්සේ මම මේ කුඩාවට අඳලා තියෙන්නේ අපේ පිටියුටරි. මේකේ තියෙනවා ඇන්ටීරියර් පිටියුටරි කියලා ස්ථානයක්. ඒ වගේම මේ අඳලා තියෙන්නේ අපේ බෙල්ල නෙක් එකේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය. එහෙම නැත්නම් තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක කියලා තියෙනවා. තයිරොයිඩ් හෝමෝන නිපදවන ග්‍රන්ථිය තමයි මේ. එතකොට අපි බලමු කොහොමද මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ කියලා. අපේ බ්‍රේන් එකේ එහෙම නැත්නම් මොළයේ හයිපොතැලමස් එක මගින් TRH කියන හෝමෝනය නිපදවනවා. මේ TRH කියලා කියන්නේ තයිරොයිඩ් රිලීසිං හෝමෝන. මේ හෝමෝනය ස්‍රාවය වීම මගින් අපේ ඇන්ටීරියර් පිටියුටරිය උත්තේජනය වෙලා එමගින් ස්‍රාවය කරන TSH කියන හෝමෝනය. TSH කියන්නේ තයිරොයිඩ් ස්ටිමියුලේටින් හෝමෝන. මේ හෝමෝනය අපේ ශරීරයේ සිදුවන සියලු පරිවෘත්තීය ක්‍රියාවලට නැත්නම් මෙටබොලිසම් එකට ගොඩාක් වැදගත් වෙන හෝමෝන එකක්. ඊට පස්සේ මේ හෝමෝනය එනවා අපේ රුධිරය හරහා තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකට බෙල්ලේ තියෙන මේක මම මෙහෙම අදලා තියෙන මේක කොටස් දෙකකින් තියෙනවා. සාමාන්‍යයෙන් සමනලයේගේ හැඩය කියලා අපි කතා කරනවා. එතකොට මේ හෝමෝන් එක ආවට පස්සේ මේ උත්තේජනය වීමෙන් ස්ටිමියුලේට් වීම මගින් මේකෙන් නිපදවනවා වැදගත් හෝමෝන දෙකක්. එකක් කියනවා T3 හෝමෝනය. එතකොට මේකට අපි කියනවා ඇක්ටිව් තයිරොයිඩ් හෝමෝන් එක. ඒ වගේම ඊට පස්සේ නිපදවනවා T4 හෝමෝන් එක, තයිරොයිඩ් හෝමෝන් එක. මේ දෙකෙන් තමයි අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන් පාලනය වෙන්නේ. එතකොට යම් කෙනෙක්ට හයිපර්තයිරොයිඩිසම් කියන තත්ත්වය තියෙනවා නම් මෙන්න මේ TSH කියන හෝමෝන් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ ඒක ඕවර් ස්ටිමියුලේට් වෙලා. අපි දැන් බලමු එහෙම වුණාම අපේ ශරීරයේ මොන වගේ සිදුවීම්ද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි බලමු හයිපර්තයිරොයිඩිසම් කියන තත්ත්වය නිසා අපේ ශරීරයේ මොනවද වෙන්නේ කියලා. මුලින්ම ශරීරයේ හෙයා ලොස් එකක් තිනින් එකක් වෙන්න පුළුවන්. අපේ බෙල්ලේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වෙලා ගොයිට කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ශරීරයේ තියෙන මසල්ස් මාංශ පේශී දුර්වල වෙන්න පුළුවන්. ඊට පස්සේ කාන්තාවක් නම් ඇයගේ ආර්තව චක්‍රයේ වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. ඊට පස්සේ උෂ්ණත්වයට ශරීරය ගොඩක්ම සෙන්සිටිව් වෙන්න පුළුවන්.
කෑම ආහාර රුචිය වැඩි වෙන්න පුළුවන්. නිතරම දහඩිය දැමීම. ඒ වගේම වැසිකිළියම් අපේ ශරීරයේ තියෙන බවල් මූවමන්ට්ස් වරින් වර කිසි අපිළිවෙලකට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි හිතන්නේ නැති විදියට ආහාර පාලනය ඒව කිසි එකක් නැතුව අපේ ශරීරයේ කෙට්ටු වීමකට නැත්නම් අපේ බර අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපේ අත් වේවුලන්න ඒ වගේ වෙන්න පුළුවන්. හදවතේ එතකොට අපිට heart palpitation කියලා කියනවා. අපේ හද ගැහෙන ආකාරය අපිට දැනෙනවා. සමහර වෙලාවට ඩිග් මේ අර ශබ්දය දැනෙන්න පුළුවන්. ගොඩක් තව ලක්ෂණ කිව්වොත් නිදා ගැනීමෙන් අසීරුයි, නිින්ද යන්නේ නැහැ. ඒ වගේම අපේ ඇන්සයිටි එක, නර්වස්නස් කියන මේ මානසික ප්‍රශ්න සමහර වෙලාවට දැකිය හැකියි. ඉතින් මේක සමගම ඇතිවෙන රෝගයක් තමයි ග්‍රාවස් ඩිසීස් කියන එක. මේකෙදි ගොඩක් වෙලාවට වෙන්නේ අපේ ශරීරයේ තයිරොයිඩ් හෝමෝනය වැඩිවීම නිසා අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. අපේ හදවතේ වේගය, හදවතේ රිද්මය වැඩි වෙනවා. අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්. මේ මම ඉදිරියේ දක්වලා තියෙනවා ඒ ග්‍රාවස් ඩිසීස් නිසා මොනවද සිද්ධ වෙන්න පුළුවන් දේවල්. heart rate එක, heart beat එක වැඩි වෙන්න පුළුවන්. අපිට ආහාර රුචිය වැඩි වෙනවා. අපේ ශරීරය කෙට්ටු වෙනවා. ගොඩක් වෙලාවට බය වෙලා එහෙම ශරීරය බලනවා. මේක සිදු වෙන්න පුළුවන් මේ එක්සෝතැල්මස් කියලා අපේ ඇස් දෙක සාමාන්‍ය මිදි කෙඩි දෙකක ආකාරය ගන්න එකක් වෙනවා. මේකට අපි කියනවා ග්‍රේප් අයි කියලා. මේ වගේ තත්වයකුත් අපිට හයිපර්ථයිරොයිඩිසම් ඇති වෙන්න පුළුවන්. දැන් අපි බලමු හයිපෝතයිරොයිඩිසම් කියන තත්වය. මේකෙදි වෙන්නේ අපේ මුලින් කතා කරා වගේම බ්‍රේන් එකෙන් නිපදවන TSH එහෙම නැත්නම් TSH කියන හෝමෝන් ප්‍රමාණය අපේ ශරීරයේ අඩු වෙන එක. එතකොට අපි ඒකට කියනවා හයිපෝතයිරොයිඩිසම් කියලා. එතකොට තයිරොයිඩ් ස්ටිමියුලේටින් හෝමෝනය අඩු වුණාම අපේ ශරීරයේ තියෙන T3 and T4 කියන හෝමෝන් එකත් අඩු වෙන්න පටන් ගන්නවා. අපි මේකට කියනවා low and slow වෙනවා කියලා. මේකෙදි අපිට දක්නට ලැබෙනවා අපේ ශරීරයේ ගොඩක් කම්ම. අපි කියනවා සමහර වෙලාවට හයිපෝතයිරොයිඩිසම් කට්ටිය ඒ රෝගේ වැළඳුනාම ඒ අය නොදැනුවත්වම කම්මැලි වෙනවා. ගොඩක් උදාසීන තත්ත්වයටපත් වෙනවා. ඒගොල්ලොන්ට low energy තත්ත්වයක් තමයි ඉන්නේ. ඇඟේ තියෙන හයිය නැති වෙනවා. ගොඩාක්ම කම්මැලි. ඒම නිසා weight gain එක වැඩි වෙනවා. මේ hair loss එක ගොඩක්ම දකින්න පුළුවන්. ස්කින් ටර්ගර් එක අඩු වෙලා අපේ ස්කින් එක වියලි තත්ත්වයකට ඇති වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේගොල්ලෝ ගොඩක් ડિප්‍රෙස් වෙලා low mood එකක තමයි ඉන්නේ. මේ පොඩි වැඩක් කරන් මහන්සි, ඇවිද ගන්න බෑ, එක්සර්සයිස් කරන්න බෑ. ඒ වගේම ඒත් එක්කම යාලට ගොඩක් වෙලාවට forgetfulness එක කියන එක දේවල් අමතක වෙනවා. ඊට පස්සේ අමතක වෙනවා. ඊට පස්සේ low libido කියන්නේ තමන්ගේ sexual feelings arousal ඒක අඩු වෙනවා. මේ ඒ වගේම දැන් ගැහණු කෙනෙක් නම් එයාගේ low periods ඒ menstrual cycle එකේ එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මම මෙහිදී රූප සටහනක් දක්වලා තියෙනවා. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද හයිපෝතයිරොයිඩිසම් එකේදී ඇතිවන ලක්ෂණ, රෝග ලක්ෂණ කියලා. දැන් අපි කතා කරන්න යන්නේ hyperthyroidism and hypothyroidism කියන මේ කාණ්ඩ දෙකටම අදාළ ට්‍රීට්මන්ට් මොනවද කියලා. ඇත්තටම කාට හරි කෙනෙක්ට මේ රෝගය වැළඳුණා නම් අපිට තයිරොයිඩ් හෝමෝන පරීක්ෂාවෙන් නැත්නම් තයිරොයිඩ් ප්‍රොෆයිල් කියන පරීක්ෂාවෙන් අපිට මේක බලා ගන්න පුළුවන්. මෙහිදී කරන්නේ අපේ රුධිර සාම්පලයක් අරගෙන ඒ පරීක්ෂා කිරීමක්. මේකට ෆාස්ටිං ඉන්න එහෙම ඕනේ නැහැ. සාමාන්‍යයෙන් රුධිර සාම්පලයක් අපි ලැබොරටරි එකට ගිහිල්ලා ලබා දුන්නාම ඒගොල්ලෝ අපිට මේක මෙහි රිසර්ච් එක ගේනවා. මේකෙදි අපි බලනවා තයිරොයිඩ් ප්‍රොෆයිල් එකෙන් දැන් TSH හෝමෝන් එක අපි බලනවා. ඊට පස්සේ T3 T4 කියන
හෝමෝන් ටික චෙක් කරලා බලනවා. මෙහිදී මේ අපි හයිපර්තයිරොයිඩිසම් කතා කරොත් හයිපර්තයිරොයිඩිසම් කෙනෙක් අපි රෝගය අඳුනගත්තොත් මේගොල්ලොන්ට ප්‍රධාන වශයෙන් කරන ට්‍රීට්මන්ට් වර්ග 3ක් හඳුන්වලා දුන්න තුලා මෙන්න මේ මෙත්සමයිඩසෝල් කියන ටැබ්ලට් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ PTU මේකෙන් වෙන්නේ puts thyroid underground. ඒ කියන්නේ වැඩි වෙච්ච thyroid හෝමෝන් එක අඩු කරනවා. තව අපි නිතරම පාවිච්චි කරන බෙහෙත් වර්ගයක් තියෙනවා SSKI කියන එක. ඊට පස්සේ එකෙන් වෙන්නේ අර අයඩින් අයන අප්ටේක් එක අඩු කරලා ඒ අදාළ ආකාරයට නියමිත ප්‍රමාණයට තයිරොයිඩ් හෝමෝන් එක ගන්න පුළුවන්. මේ දෙකම කරන්න බැරි වුණොත් සමහර වෙලාවට වෛද්‍යවරු විසින් තයිරොයිඩෙක්ටොමි කියන ශල්‍ය කර්මය සිදු කරලා මේක සාමාන්‍ය තත්ත්වයට පත් කරනවා. මේ ටික කරන්නේ හයිපර්තයිරොයිඩිසම් කියන කට්ටියට. ඊට පස්සේ අපි බලමු හයිපෝතයිරොයිඩිසම් කට්ටියට මොනවද ට්‍රීට්මන්ට් කියලා. ඒකට බොහෝ වෙලාවට commonly use කරන එක තමයි levothyroxine කියන එක. මේකත් මතක තියාගන්න පුළුවන් leaves the thyroid T3 T4 in the body. ඒ කියන්නේ මේ වැඩිපුර මේ අඩු මේ ප්‍රමාණය ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට තබා ගන්න එක තමයි. මේක thyroxine අඩු කෙනෙක්ට අපි thyroid මේක life long. ඒ කියන්නේ මෙයාට hypothyroidism කෙනෙක්ට ජීවිත කාලෙම මේ බෙහෙත ගන්න වෙනවා. ඊට පස්සේ මතක තියා ගන්න ඕන ඒගොල්ලෝ හැමදාම මේ thyroid hormone එක ලබා ගන්න ඕන. ඒගොල්ලෝ උදෑසන නැගිට ගමම්ම empty stomach තමයි මේ drug එක use කරන්න ඕන, බොන්න ඕනේ. ඒකෙන් මේක ඇඟට ඇබ්සෝබ් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ අනෙත් වැදගත් කාරණය තමයි හයිපෝතයිරොයිඩිසම් හෝ හයිපර්තයිරොයිඩිසම් ඇයට බෙහෙත් ගන්නව නම් ඒක අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕන. ඒ වගේම ඒ වෛද්‍යවරයාට අනුකූලව ෆලෝ අප් ක්ලිනික් එකකට සහභාගී වීම අත්‍යවශ්‍යයි. මාස 3කට 4කට වතාවක් රුධිරයේ තියෙන තයිරොයිඩ් ලෙවල් එක චෙක් කර ගැනීම ඉතා අත්‍යවශ්‍යයි. අවසාන වශයෙන් මම මෙහි සඳහන් කරලා තියෙනවා මේ හයිපර් ඇන්ඩ් හයිපෝතයිරොයිඩිසම් තත්ත්වයේ ඇති වෙනස්කම් ඔබට ඒක බලා ගන්න පුළුවන්. තවත් වැදගත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.